2025 බජට් එකේ වියදම් කරගන්න බැරි වුණා. ඒ නිසා මුදල් ඉතුරු වෙලා තියෙනවා. ඉස්සලම කියන්න ඕනේ අපිට අවශ්‍ය වෙන හදිසි අවස්ථාවල් වලට ගෙවල් සුද්ධ කරගන්න, ඒ පාරවල් සුද්ධ කරගන්න රුපියල් බිලියන 30ක විතර ප්‍රමාණයක් ආණ්ඩුවේ ට්‍රෙෂරියේ දැන් තියෙනවා. තවත් රුපියල් බිලියන 20ක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්. රුපියල් බිලියන 50ක් විතර ඊළඟ සති 4 වියදම් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා. ඒ නිසා කිසිම එක්ස්කියුස් එකක් නැහැ මුදල් නොගෙවා ඉන්න සර්කියුලර්ස් හරි ගස්ස ගන්න. දෙවැනි එක ඒ කියන්නේ අවම වශයෙන් රුපියල් 50000ක්වත් ගෙවන්න පුළුවන්. රුපියල් 25000ක් ගෙවනවයි කියලා කිව්වා. ඒ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක ඒකෙන් මුත් කරගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඇත්ත මුදල හොයලා එක ගෙවන්න. හරි ඊළඟට 2026ට තමයි මූලික ගැටලුව එන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමා. මොකද 13%ක ප්‍රාථමික වියදම් සීමාවක් පළ කරලා තියෙනවා මේ Public Financial Management Act එක යටතේ. ඒකත් එක්ක තමයි අර IMF agreement එක තියෙන්නේ. හරි. ඉතින් ඒ නිසා ඒ ගැන හිතලා Public Finance Management Act එක යටතේ මේක හදනකොට මොවුන් විරුද්ධ වුණා එදා මේකට. ඒකේ 14 සෙක්ෂන් එකේ තියෙනවා 2(2)A අවශ්‍ය නම් අපිට මේ සීමාව පැනලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා IMF එක ඇග්‍රීමන්ට් එක තිබුණාට Public Finance Management යටතේ අපිට පුළුවන්කම තියෙනවා එන අවුරුද්දේ තවත් අවශ්‍ය ප්‍රමාණය වියදම් කරන්න. මම විශ්වාස කරනවා අපිට පුළුවන් නම් තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් බිලියන එන අවුරුද්දේ වියදම් කරන්න මේ රීකන්ස්ට්‍රක්ෂන් එක හරහා. ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක තමයි මම මේ මොකද්ද බජට් එක පටන් ගන්නකොට කියපු විවේචනයෙන් එකක් උපුටා දක්වලා කෑල්ලක් දාලා සමාජ මාධ්‍යවලත් කතා වුණා මේ භාණ්ඩාගාරය උතුරලා තියෙනවා කියලා. ඒකේ අත් වශයෙන්ම මම අරමුණු කරේ බදු ගහලා මිනිසුන්ව මිරිකලා සහ අනපේක්ෂිත වාහන ආදායම් බදු හරහා ලැබිච්ච මුදල භාණ්ඩාගාරයේ තියෙනවා. ඒකේ දෙවෙනි කොටස කවුරුත් කිව්වේ නැත්තේ. මං කිව්වා ඒවා අවශ්‍ය විදියට වියදම් කරන්න කියලා. ඉතින් ඒ නිසා දැන් භාණ්ඩාගාරයේ මුදල් තියෙනවා. කිසිම එක්ස්කියුස් එකක් නැහැ මේ මුදල් වියදම් නොකර ඉන්න. ඉතින් ඒ නිසා අපිට එන අවුරුද්දට මේ මුදල් අවශ්‍ය ප්‍රමාණය පාවිච්චි කරගන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ ලොස් ඩැමේජ් එක කීයද කියලා. සමහරු කියනවා $3 billion කියලා. මට අලවතොල ඇමතුමා කිව්වා ඔහු දැක්කා කියලා $6 billion කියලා. තාම හරියට ඇසෙස් කරලා නැහැ. වර්ල්ඩ් බැංක් එකට කමිෂන් කරලා තියෙනවා ස්ටඩි එකක් සති දෙකකින් ඒගොල්ලෝ මේ ලොස් ඩැමේජ් එක හරියටම කියන්නම් කියලා. ඒතර $3 billion කියවම රුපියල් මේ ට්‍රිලියනයක්. 6 බිලියන් කිව්වොත් එම රුපියල් ට්‍රිලියන 2ක්. ඉතින් ඒ නිසා යම් හදිසි අවස්ථාවක් තියෙනවනේ ඇලොකේෂන් එකක් කෑෂ් තව එකක්. හදිසි අවස්ථාවක මුදල් අවශ්‍යම නම් අපි මහ බැංකුවේ පනත සම්මත කරනකොට එතනත් හිඩසක් තියලා තිබ්බා. ඩිසාස්ටර් එකකදී මහ බැංකුවේ උදව් ඉල්ල ගන්න පුළුවන්. ඒ නිසා කෑෂ් පිළිබඳ ගැටලුවක් එන්නේත් නැහැ. නමුත් අපි කිව්වා අර භාණ්ඩාගාරයට ලැබිච්ච රුපියල් ට්‍රිලියනයකට වඩා ප්‍රමාණයක් බැංක් ඔෆ් සිලෝන් එකේ පීපල්ස් බැංක් එකේ තියෙනවා. ගාරු නියෝජ්‍ය ඇමතුමා මුදල් පිළිබඳ දැන් කිව්වා ඒකේ රුපියල් බිලියන 500ක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා එන අවුරුද්දේ ට්‍රෙෂරි බිල් රිටයර් කරන. මම එතුමාට කියන්න කැමතියි ට්‍රෙෂරි බිල් රිටයර් කරන එක අපිට තව අවුරුද්දකට හරි අවුරුදු දෙකකට පහු කරන්න පුළුවන්. මේ මුදල් වියදම් කරන්න ව්‍යවස්සනයෙන් පීඩා විඳින ජනතාවට. ගරු විපක්ෂ නායකතුමා ඉතාමත්ම දීර්ඝව පැහැදිලි කරා මේ ප්‍රශ්නේ. අපි දැක්කා ජාරත්න මන්ත්‍රීතුමා ඔහුගේ ගම්පොළ පිළිබඳව ඉදිරිපත් කරපු දේ. ඉතින් ඒ නිසා මේවා 100ට දශම ගානක ඉන්ට්‍රස්ට් එක සේව් කරලා මේ 500 ගෙවනවා වෙනුවට මේ රුපියල් බිලියන 500කට වියදම් කරන්න. අනිත් එක තමයි අපි දන්නවා MSME ශුද්‍ර හා මධ්‍යම පරිමාණ කුඩා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ණය බර රුපියල් බිලියන 900ක්. රුපියල් ට්‍රිලියනයක් සර්පාස් කරයි හෙට අනිද්දා වෙනකොට. රුපියල් ට්‍රිලියනයක් සර්පාස් කරයි. දැන් මට මුජිබුර ඇමතුමා කිව්වා මන්ත්‍රීතුමා කිව්වා දැනටත් ඒගොල්ලෝ කැම්ප් එකේ ඉන්නකොට පරාට එක්සිකියුට් කරන්න හදනවා කියලා. ඉතින් ඒ නිසා විපක්ෂ නායකතුමාත් ඒක කිව්වා පරාට එක්සිකියුෂන් එක පිළිබඳව කරුණාකරලා ගරු මුදල් ඇමතුමා නැවතත් හිතන්න මේ වැටිලා ඉන්න මිනිස්සුන්ව තවත් වට්ටවන්න එපා. අපි තව යෝජනාවක් ගේනවා. ඒ තමයි මේ මුදල් වලින් රුපියල් බිලියන 500ක අලුත් ෆන්ඩ් එකක් හදන්න. ඒ රුපියල් බිලියන 500 ෆන්ඩ් එකේ MSME ලාට
කට්ටියට විතරක් පාවිච්චි කරන්න. මොකද අනික් කට්ටිය වෙනුවෙන් නෙවෙයි ඒ කට්ටියට මුදල් තියෙනවා. නමුත් මේ ෆන්ඩ් එක පාවිච්චි කරලා කරුණා කරලා මේ අපේ රටේ ඇත්ත වශයෙන්ම මේ කොඳු නාරටිය වෙන්නේ MSME ලා. ඒ කට්ටිය තවදුරටත් වැටෙන්න දෙන්න එපා. අවසාන වශයෙන් මට කියන්න තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔවුනුත් කතා කරා අපෙත් කතා කරා මේ රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන ෆන්ඩ් එක. එහෙම ෆන්ඩ් එකක් හදන්න හැකියාවක් නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතුව. මොකද අපේ ව්‍යවස්ථාවේ තියෙනවා 148 රටට ලැබෙන සියලුම මුදල් සහ රට විසින් වියදම් කරන සියලුම මුදල් වලට බලය තියෙන්නේ සම්පූර්ණ බලය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ෆන්ඩ්ස් තුනයි තියෙන්නේ. එක කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එක, අනිත් එක තමයි ප්‍රෙසිඩෙන්ෂල් ෆන්ඩ් එක, අනිත් ඒවා තමයි ඔය හදන ස්ටැටියුටරි ෆන්ඩ්. ඊට පස්සේ මේ PFM පනත යටතේ අපි සම්මත කරා ඕන විදිහට ස්ටැටියුටරි ෆන්ඩ් හදන්න බෑ. ස්ටැටියුටරි ෆන්ඩ් නොවන අනිත් ෆන්ඩ්ස් තියෙනවා නම් PFM ෆන්ඩ් එකෙන් ඒව ඔක්කොම අහෝසි වෙලා යනවා. ඒ නිසා මේ පත්තරේ නිවුස් රිපෝට් එකේ මොකද්ද තියෙන්නේ මේ ශ්‍රී ලංකා මේ රීකන්ස්ට්‍රක්ෂන් ෆන්ඩ් එක මේ පත් කරලා තියෙන කට්ටිය පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ දැන්. නමුත් මේ ෆන්ඩ් එකක් හදලා නැහැ. එම ෆන්ඩ් එකක් නැහැ. මේ තියෙන්නේ account තියෙන්නේ DST Deputy Secretary Treasury ගේ account number එක සහ මහ බැංකුවේ අධිපතිගේ account number එක තියෙන්නේ. ඉතින් ඒ නිසා කරුණාකර මේක පැහැදිලි කරන්න එහෙම ෆන්ඩ් එකක් නැහැ. එහෙම ෆන්ඩ් එකක් තියෙනවා නම් කරුණාකර කියන්න. හැබැයි එහෙම හදනවා නම් අවශ්‍ය නීති අපි සම්පාදනය කරගමු මේ පාර්ලිමේන්තුවේ. හෙට අපි ඉදිරිපත් වුණා පබ්ලික් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් පබ්ලික් ෆයිනෑන්ස් කමිටි එක හම්බ වෙන හෙට පොය දවසේ. මොකද අද කැබිනට් එකෙන් පාස් කරනවා නම් යම්කිසි අලුත් මුදලක් මේ බජට් එකේ යම්කිසි සංශෝධනයක් කරන්න අපි සූදානම් හෙට අවිල්ලා මේ වැඩේ කරන්න. ඕන අද රැයට උනත් අපි කරන්න. ඒකේ අවුලක් නැහැ. හැබැයි ෆන්ඩ් එක හදනවා නම් ව්‍යවස්ථාවට අනුකූලව විතරයි මේ ෆන්ඩ් එක හදන්න පුළුවන් වෙනෝනේ. ඒක ඔඩිට් කරන්න ඕනේ, account කරන්න ඕනේ. අර ප්‍රෙසිඩෙන්ෂල් ෆන්ඩ් එක පිළිබඳව ගැටලුව ආව කට්ටිය FICD ඒවට මේවට යන්නත් වෙයි. ඒ නිසා කරුණාකරලා මේක කරනකොට ඒක හදන එක පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නැහැ. නමුත් හදනකොට අපි ව්‍යවස්ථාවකට අනුකූලව සහ අලුතෙන් අපි සම්මත කරගත්ත පබ්ලික් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඇක්ට් එක යටතේ හදන්න කියන එක තමයි මම ඔබතුමාට කියන්න බලාපොරොත්තු වෙන්නේ. අනිත් එක තමයි අපේ තියෙනවා කන්ටින්ජන්සි ෆන්ඩ් කියලා එකක්. මේ කන්ටින්ජන්සි ෆන්ඩ් එකෙන් වියදම් කරන්නත් හැකියාවක් තියෙනවා. හරි? ඉතින් ඒ නිසා අපි මේ අවශ්‍ය විදියට මේ මුදල් එකතු කරගමු, අවශ්‍ය මුදල් වියදම් කරගමු. ගැටලුවක් නැහැ. නමුත් අමතක කරන්න එපා. හම්බ වෙන හැම සතේම වියදම් කරන හැම සතේටම වග කියන්න ඕනේ මේ ඔබලා සහ අපි මේ පාර්ලිමේන්තුව. එළිය කට්ටියට කරන්න බෑ. අපිට ප්‍රශ්නයක් නෑ මේකට පත් කරලා තියෙන්නේ කවුද මේ හනීෆ් යූසුෆ් මහත්තයාද එහෙම නැත්නම් හුලංගමුව මහත්තයාද මේ ඒකට අපිට අවුලක් නෑ. හරි? නමුත් ඒ කට්ටියට හැකියාවක් නෑ රජයේ මුදල් වියදම් කරන්න. හර්ෂ ඩි සිල්වා you have 2 more minutes. Right, thank you very much. ඉතින් ඒ නිසා ඒ මුදල් හැම සතේටම අපි වග කියන්න ඕනේ. ඊළඟට මම කියන්න කැමති ගරු නියෝජ්‍ය කතානායකතුමා අපිට අවශ්‍ය වෙනවා මේ අපි ඉදිරිපත් කරලා තියෙන අයවැය යම් සංශෝධන කරන්න වෙනවා. හරි මොකද එදා තිබිච්ච තත්ත්ව නෙවෙයි අද තියෙන්නේ. ඒ නිසා රෙසලූෂන් එකක් නැවත ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ඒ රෙසලූෂන් එකට කරුණාකරලා ගිහිල්ලා ඔබලාගේ කැබිනට් එක හම්බ වෙලා අද හම්බ වෙනවා නම් ඉමර්ජන්සි එකකින් ඒක සම්මත කරගන්න. සම්මත කරගෙන රෆ්ලි ඉදිරිපත් කරන්න කොයි විදියටද සිකුරාද පාස් කරන බජට් එක සබ්ස්ටැන්ෂලි වෙනස් වෙනවා නම් කොහොමද ඒක කරන්නේ? මොනවටද අපි ප්‍රයොරිටි එක දෙන්නේ? එහෙම කරලා ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න මේ ප්‍රශ්නේ බැරෑරුම්කම ගරු අලවතවල මන්ත්‍රීතුමා දැන් අපිට කියපු විදිහට සමහර කුඹුරු අලුතෙන්ම අස්වද්දන්න සිද්ධ වෙනවා. ඒ කුඹුරු නෑ. ඒවයි ගල් වලින් වැහිලා ගිහිල්ලා කියලා. හරි වැලි වලින් වැහිලා ගිහිල්ලා. හරි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ සමහර වෙලාවට කවුරු හරි හිතනවා ඇති ගං වතුර ගල්ලා තියෙනවා ගං වතුර බහලා ගියාම මේ ප්‍රශ්න විසඳනවා. එහෙම දෙයක් නෙමෙයි. ඊට වඩා අතිශයින් බැරෑරුම් දෙයක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නෑ හරි. ඉතින් ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමා අපි තේරුම් ගන්න ඕනේ මෙතනින් එහාට ගිහිල්ලා අපිට රජයේ මුදල් සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. දැන් අපි
කරපු එක විවේචනයක් තමයි මේ මුදල් පාවිච්චි කරන්න ඕනේ ජනතාවගේ යහපත සඳහා. සමහර ඒවා තියෙනවා පුද්ගලිකාංශයෙන් එහෙමත් නැත්නම් ඉන්වෙස්ටර්ස්ලාට කරන්න පුළුවන් දේවල්. ඒවට මේ සල්ලි වේදම් කරන්න එපා. උදාහරණයක් හැටියට මේ ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිස් රිෆෝම් එක පිළිබඳව කරුණාකරලා කල්පනා කරලා බලන්න. හරි මොකද්ද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඇක්ට් එක රිවර්ස් කිරීම හරහා මේ ඉතුරු වෙලා තියෙන සල්ලි ජනතාව වෙනුවෙන් වියදම් කරනවද? එහෙමත් නැත්නම් මේ රාජ්‍ය ආයතන වෙනුවෙන් වියදම් කරනවද? උදාහරණයක් හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමා රුපියල් බිලියන 100 අපි සම්මත කරා එදා අපේ කාරක සභාවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබා බිලියන 100 තවත් ඇමරිකන් ඩොලර් මිලියන 200 ගාණක් එනවා. ඒව ඔක්කොම මේ රජයේ මුදල් වලින් ගෙවනවා. Honorable Dr. Harsha De Silva, your time is up. නවත්තන්න. මේකේ සම්පූර්ණ ලොස් එක තියෙනවා රුපියල් බිලියන 700ක්. අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරලා තියෙන්නේ රුපියල් බිලියන 700යි. ඒ නිසා මම රජෙන් ඉල්ලන්නේ කරුණාකරලා ඕගොල්ලෝ නැවතත් හිතන්න මේ පොලිසිය එක මොකද්ද කියලා. ඕගොල්ලෝ යන්නේ කලින් ආණ්ඩුව ගෙනල්ලා දීපු ඒ රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යනවා නම් ඒ විදිහට කරන්න. එහෙමත් නැත්නම් Tamanට අවශ්‍ය වෙලා තියෙන්නේ අර නිෂ්පාදන ආර්ථිකයක් හදලා ඉන්ඩස්ට්‍රියල් පොලිසියක් කරනවා නම් ඒක ඒ විදිහට කරන්න. මෙතන ඔය කට්ටියට වෙලා තියෙන මට පේන විදිහට මේ ප්‍රශ්නේ යම්කිසි විදිහක පටලැවිගෙන තියෙනවා අයිඩියොලොජි එක මත. හැබැයි දැන් ඔය අවුල ලියා ගන්න. ඔය අවුල ලියා ගත්තේ නැත්නම් අපිට බලාපොරොත්තු වෙන රටේ සංවර්ධනය ඇති කර ගන්නත් බෑ. පීඩාවට පත්වලා ඉන්න ජනතාවගේ ප්‍රශ්න විසඳන්නත් බෑ. හරි එතකොට මේ වඳින්න ගිය දේවාලේ ඔළුවේ කඩන් වැටෙනා වගේ වැඩක් සිද්ධ වෙනවා. මේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ විසඳගත්තා. මේක මට විසඳන්න බෑ. මට විසඳන්න බෑ. ඒක ඔබතුමන්ලා ඉන්ටර්නලි ඩිස්කස් කරලා විසඳ ගන්න මේ රට වෙනුවෙන් මේක කරේ නැත්නම් අපි මේ ව්‍යසනය තවත් දුරට අවුල් වෙනවා.